ඕයි අන්නර භූතේට කතා කරහන් මං ගාව නෑ T50ක් වගේ තිබ්බා නම් තියෙන තොපි ඔක්කොම මැරලා යනවා නේද? තාම පටන් ගාලා තියෙන නේද? ලේසරයක් තියෙනක් තිබ්බනම් පටන් ගාලා තියෙන්නේ. හරි මිනිමරුව ඉන්න බෑනේ ගුරුන්ට. හරි හරි බලා ගන්න මේ හරි මේ මේකත් ඕනනම් කියන්න. උඹලට මං දෙයක් කියන්න. මේ ලෝකේ මේ මම දැන් අවුරුදු ඉඳලා තියෙන අවුරුදු 22ක්. ඒකෙන් මම සිහි බුද්ධි ඉඳලා තියෙන අවුරුදු වයස අවුරුදු 1 2 දී ඔය තේරෙන්නේ නෑනේ. අපි කොහොම වයස අවුරුදු 8 දී යමක් තියෙන පටන් ගන්නවනේ. 22න් 8ක් ගියාම කියද මල්ලි? 14 14 එතකොට අපි කිව්ව මම අවුරුදු දැන් සාමාන්‍යයෙන් 14ක් විතර හොඳින් ඉඳලා තියෙනවා සිහි බුද්ධි දින කාලේ. ඒකනොත් ළමයි මගේ මේ ජීවිතයේ අන්තිම අවුරුදු දැන් මම උදේට අපි පන්ති පටන් අරන් අවුරුදු 3ක් වෙනවා. 25 වෙනිදාට පෙබරවාරි 25 තමයි පන්ති පටන් අරන් තින්නේ අපි. 2022 ඒතර අවුරුදු 3යි. මේ ගිය අවුරුදු 3 ළමයි මට සාමම ටියුෂන් ෆීල්ඩ් එකේ ඔය දැන් නුගේගොඩ තියෙන ලොකුම ආයතන පාට්ට තඩි ආයතන. හරිද? ඒ ආයතන මං තියෙන ලොකුම දෙකේ වැඩ කරලා තියෙනවානේ. තක්කේ රොටරි කියන දෙකේ දැන් රොටරි ඉන්නවා. තක්කේෙන් මං අයින් වුණා. හරිද? එතකොට මේ උඹලට ඇස් වලින් දකින්න හම්බෙන්නේ ගුරුවරු මං ඇස් දෙන්න දාලා තියෙනවා. TikTok එකේ සර්ලයි පට්ට ඩයල්ල මං මේ මීටින් වලට ගිහිල්ලා දෙනවා. ඉතින් මමත් ස්ටාෆ් එකකින්. කොට එහෙම මං ගිය වෙලාවට මිනිස්සුන්ට කතා කරලා දෙනවා. ඔහොම දැන් මම අවුරුදු ගාණක් තිස්සේ ළමයි නිකන් ලොකු ලොකු මිනිස්සු ගොඩක් ආශ්‍රය කරලා දෙනවා. කන්සල්ටන්ට්ලා දැන් ආශ්‍රය කරන ලොකු මිනිස්සු. එන ලොකු කෙනෙක් තන් ඉන්නේ. එහෙම ආශ්‍රය කරනවා. මම දැකපු දෙක දෙයක් තියෙනවා. ඔය මිනිස්සුන්ගේ ළමයි වෙනස්කම් තියෙනවා. හොඳට එකන අනිත් යෝන්ගෙන් උන්ව නිකම්ම වෙනස් වෙලා පේන වෙනස්කම් ටිකක් තියෙනවා. ඒක හැම එකාගෙම තියෙනවා. ඉන්නේ ඌ අනිත් උන්ට වඩා වෙනස්. ඒ වෙනස් නිසා තමයි ඌ අනිත් උන්ට වඩා වෙන තැනක පොසිෂන් වෙලා තියෙන්නේ. හා. ඒ කියන්නේ දැන් අහතන කන්සල්ටන්ට් කෙනෙක් ලට මං කැමති නෑ පෞද්ගලික. පිස්සුන් හරි. සාමාන්‍ය මිනිස්සෙක් නෙමෙයි. වෙනස්. ඒක තමයි කන්සල්ටන්ට් වෙලා තියෙන්නේ. මෙඩිකල් ස්ටුඩන්ට් වෙලා තියෙන්නේ මං ඒකයි. වෙනස් වුණොත් තමයි මට එතනට යන්න බෑ. කියන්නේ හැමතිස්සෙම මට තියාගන්න ළමයි වෙනස් එවුන් තමයි බං එන දුරක් ගිහිල්ලා තියෙන්නේ. සාමාන්‍ය ළමයි සාමාන්‍ය උන්ට යන්න පුළුවන් දුර අඩුයි. හරිද? වෙනස් ඒවා. ඒක මං දැකපු දෙයක්. හරි. මාත් වෙනස් නේ බං සාමාන්‍ය. මම සාමාන්‍ය ඉස්කෝලේ කාලේ මිස්ලත් එක්ක අරගත්තු. හරිද? එහෙනම් වලිකාමි මට නමුතුම ජරා ගති ටිකක් බසි ඉස්කෝලේ කාලේ. ගුරු ගෞරවයක් නැහැ. හදට වදින්නේ නැහැ කාටවත්. එහෙම නැහැ. උඹල වදින්න නැතුව මට හරි. මං කැමති නැහැ. හරිද? කැමති නැහැ කියන්නේ වන්දලා ඵලයක් මට අවුලක් නැහැ. ඉතින් මම ඔළුව අත ගන්නෑ. හරි යන්න කියලා කියන එච්චර. වැඩක් නැහැ ඒක. මම වදින්න නැත්තම් මම උඹලේ වන්දනයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. වදින්න එක දවසක් දෙනවා අවුරුද්දට උඹලා චිච්චි ගන්න නිසා හරිද? අන්තිම දවස්. ඕන වැදලා යන්න පුළුවන් බදා ගන්නත් පුළුවන් සැරියුට් ගන්නත් පුළුවන් හක් කරන්නත් පුළුවන් ඕන ඕගොල්ලෝ කරතයි ඒක දාට හරිද? දාට ඉතින් පස්සේ අපි හම්බෙන්නේ නැහැ නේ අපා. හම්බෙනවා හරිද? ඒ කියන්නේ ආයි හම්බෙන්නේ නැහැ පන්ති එක ඒ අවුරුද්දේ. ඒතරේ දැන් දුක් කිසි දවසක් එදා. ඉතින් ළමයි අඬනවා ළමයි වැළපෙනවා ළමයි වඳිනවා ළමයි බදා ගන්නවා මම නම් ළමයි බදා ගන්නවා. ඉතින් මට වඳින්න මම නම් වැඩි සෙට් වෙන්නේ නැහැ වඳින්න වඳිනවා. ඉතින් ඒ වැඩක් නැහැ. මේ ඊට පස්සේ තව එකක් හරිද? අනිත් එක තමයි මේ පන්තියේ ළමයි ඉන්නවනේ. පන්තියේ ළමයින මම දකින සමහර ළමයි හරිම වෙනස්. හට්ට වෙනස්. මම උන්ව එහෙම වෙනස් කියලා දැකපු එනම තීරණය කරනවා මූ යනවනම් ලොකු දුරක් යනවා. ලොකු දුරක් යනවනම් තේරෙනවද? හරිද? ඒ නිසා මතක තියාගන්න ජීවිතේ වැඩ කරනකොට අනිත්තුන් කරන විදියටම කරන්න උත්සාහ කරන්න එපා. අනිත්තුන් හිතන විදියටම හිතන්න උත්සාහ කරන්න එපා. සාමාන්‍ය ඕඩිනරි තින්කින් එකෙන් පිට යන්න. එහෙම ගිහිල්ලා වැඩක් නැහැ. ලොකු දුරක් යන්න බෑ. දැන් ගෙදර කට්ටිය වාට බයිනවා නම් පිස්සු කියලා. ඔයා ඇත්තට ලොකු ඇචීව්මන්ට් එකක් අරන් තියෙනවා. ඇයි ඇයියකෝ උඹට පුළුවන් වෙලා තියෙනවා ගියක් ඇතුලේ ඉඳගෙන ගෙදර උන්ට වඩා වැඩි දෙයක් හිතන්න. හිතපන් ඔය කොච්චර හොඳයිද කියලා. ලංකාව ඇතුලේ මිනිස්සුන්ට මෙහෙම කෙලවෙලා තින්නේ ඇයි? ලංකාව ඇතුලේ මිනිස්සු බං හිතන්නේම මේ සිස්ටම් එකටමනේ. ඇයි? එන සම්ප්‍රදායකනේ උඹලා. වසරේ පළවෙනිද වැඳලා නේද ගියේ? වැඳලා මන් දන්නේ මොන වතුර හරි පොල හරි මල් පූජා කරලා හරි උඹලා හිතාම සම්ප්‍රදායික සමාජයක ඉඳලා තියෙන හරි. තාමත් එහෙමනේ. හරි අපිත් එහෙමයි. හරි දැක්කත් බල්ල විභාගෙට ගිහිල්ලා මොනවද ඉතින්? නැකත් බල්ලගේ සබ්ජෙක්ට් ඔක්කොම පාස් වුණාද? හරි ඊට පස්සේ හඳ හම්බල්ලා බෝධි පූජා දෙන එහෙනම් උඹලා විභාගෙදී. හරිම සාමාන්‍ය ළමයි උඹලා හරිද? එතකොට එහෙම ආපු එකක උඹලට වෙනස් හිතන්න පුළුවන් කියන්නේ එක මාර දෙයක්. වෙනස් හිතනක මේක ළමයි. එක තමයි උඹලට මේ වෙදි තේරෙන්න ඕන ජීවිතේ බර. ඒකල් තේරුණා ඒක. මට A level කරන කාලේ තේරුණා බං මේ A level කරන අවුරුදු දෙකමාර ඇතුළත මම මෙඩිසින් නොගියොත් හරිද? මට අනාගතේ කෙල වෙනවා කියලා මට දැනුණා.
මම ඒ කාලේ ලව් කරන්න ගියේ නෑ. හැඟීම් තිබ්බා. බට් මම තේරුම් ගත්තා මම මේ වෙලාවේ ලව් කරන්න ගියොත් එහෙම මට අනාගතේ ලව් එකක් හොයාගන්න කමවරුයි. ඊට පස්සේ මම මේ වෙලාවේ මගේ වැඩේ කරනවා පස්සේ ගිහලා එහෙමල් කරනවා. ඒ නිසා මම ගෑල් ළමයෙක් සරහක් ඇති කරගත්තා ඒ කාලේ. හක් කියන්නේ මට මම වැඩි ගෑල් ළමයි රුස්සන්නේ නැහැ. ඒ කාලේ තිබ්බා අපේ ගෙදර මට රුස්සන්නේ නැති හරි ගෑල් ළමයින්ට මම වැඩි කැමති නැහැ. ඒ කාලේ ඒ කාලේ. ඒක ඇඟෙන් හදාගත්තේ මේ මගේ ආරක්ෂාවට. ගෑල් ළමයි කවාඩි වෙන්නේ. අන්න ඒ වගේ ගුන් ඇඩබං ඔය හරිද? ඒ කාලේ මට ඒ මං හදාගත්ත ඉතින් මම නැත මට පරිස්සම් කරගන්න බෑනේ. හරිද? එහෙම හදාගත්ත කොල්ලු තමයි එක කියලා එහෙම හදාගත්ත. ගෑනු මොඩයි කියලා එහෙම. දැන් නෑ හරිද? එතකොට මේ ඊට පස්සේ මම තව හදාගත්තා මේ ජීවිතේ මොන මගුල වුණත් මේ වැඩේට එක දෙනවා කියන එක. කියන්නේ මගේ ජීවිතේ එකයි තිබ්බේ බං. දෙක තුනක් තිබ්බේ එකයි. ඒලව. එච්චරයි මේ මොකුත් තිබ්බේ. මගුල් ගියා මල ගියා ගෙදර දානයක් තිබ්බත් මං එන්නේ නැහැ. පන්ති තියනවා. පන්ති යනවා. මොන හෙන ගැහුවත් මං පන්ති යනවා. අනිත් තමයි ළමයි මට තේරුණා එක දෙයක් මේ සමාජයේ බලන් ඉන්න අපිට hina වෙන්නේ කියන එක. හොඳටම තේරුණා. සමාජයේ බලන් ඉන්න අපිට hina වෙන්නේ. ඒක හොඳටම දැනුණා මට. මොකද මම ඔය රොයල් එකෙන් අස්සලා ආනන්ද යහම ඒකටත් කට්ටියගේ කතන්දර කිව්වා මේ ඔරකයි මේකයි අර ඊට පස්සේ ඉතින් මට ඕන ඕවට රිටර්න් දෙන්න. මට ඒ කාලේ පොඩි කාඳම්ම මේ සාමාන්‍ය අවුරුදු 18ක් විදිහලා මගේ ඇතුලේ කකියන මහා අර තිබ්බ අමුතු ටිකක් මුන්ට රිටර්න් එකක් දෙන්න ඕනේ කියලා. හරිද? අපේ මුළු පවුල වෙනුවෙන්ම මේ කියන්නේ හත්බුදු පරම්පරාව රිටර්න් එකක් දෙන්න මට තිබ්බා. කියන්නේ අලි ගැනීම තමයි ඒක ඇත්තටම ගත්තොත් එහෙම. ඒ කියන්නේ අර අපිට වෙච්ච පීඩාව උඹලට අනිත් පැත්ත දෙනව නෙමෙයි. උඹලා අපිට පීඩා කරපු එකේ දුක උඹලට දෙනවා කියන එක. ඒක තිබ්බා ඒකේ. හරිද? කියන්නේ අනිවාර්යයෙන් මේ සමාජ මට්ටමින් එළියට යනවා කියන එක තිබ්බා. හරිද? ඔය හතර තියාගෙන තමයි ළමයි මම ඒ ලෙවල් කරන්නේ. ඒ ලෙවල් කරන කාලේ මම අතිශයින්ම ආවේගශීලී. ඒ කියන්නේ මට තරහ යනවා. මම කෑ ගහනවා. මම හැම එකකටම බයිනවා. හරිද? සහ මම පට්ට පිළිවෙලයි. ඒක දැන් පිළිවෙලයි. ඒක නවත් වෙනවා. ඒ කියන්නේ මට අපිලුරුම් පේන්න බෑ. හරිද? මම කාපු දැනක කවදාවත් බත්තරයක්වත් නැහැ. හදලා මට කලහල කන්නේත් නැහැ. එහෙම නෑ මං එහෙම පිළිවෙලයි. මං ෂර්ට් එකක් ඇඳත් ඇමදලන් දෙන්නේ අදින්න බෑනේ පන්ති ඉන්නේ නැහැ. හරිද? ඔහොම මැදගෙන තමයි එන්නේ. හරිද? මං ඒ කාලේ ලයිට් නැති කාලේ ෂර්ට් මැදලා තියෙනවා මේ වීදුරු බෝතලේට උණුතුරු දාලා. වීදුරු බෝතලේට උණුතුරු දාලා අර රෝල් කරලා මැදලා තියෙනවා. හරිද? එහෙම මං එහෙම. හරිද? අදලත් පාටක් මැච් කරලා තමයි ඇඳුම් අඳින්නේ. බලපං සපත්තුවේ පාට බෙල්ටේ පාට එකෙන් පාට දාලා තියෙන්නේ. සපත්තු දුමුරුනොත් බෙල්ටේ දුමුරු පාට වෙනවා. සහ මං පන්තිලුන සෙන්ට් ගහලා එනවා. හරිද? කොණ්ඩේ ලස්සන පීරලා එනවා. හරිද? මම කැම්පස් යන්නෙත් නළුවෙක් එක තමයි කැම්පස් යන්නේ. අපි උන් කියන උඹ වැඩි බං මේ කැම්පස් යනවා. මං හොඳ ඇඳුම් ගේන්නේ නැහැ පන්දෙන් හරිද? හොඳ ඇඳුම් මං අඳිනවා හරිද? ඒ මගේ හැටි. හරිද? එයා පුරුදුනේ. මම ওই ෆයිල් එකක් පෙන්නන කරන්ට ඒ කාලේ ඉඳන් බලපන් හරිද? පිළිවෙල වැඩ ටික කරා හරිද? ඒක. අනිත් එක මට ළමයි ලොකුට යාළුවෝ නැහැ. ලොකුට යාළුවෝ නැහැ. කියන්නේ ඉන්න යාළුවෝ හරිම ඒ කියන්නේ දුර්ලභ ගණේ යාළුවෝ. ඒ කියන්නේ මම යාළුවෝ තියාගන්නේ නැහැ. මොකද යාළුවන්ට මාත් එක්ක ඉන්න බෑ. ඔය වෙනස් තින්කින් එක ඉන්න එකෙක් නිසා යාළුවෝ හිටින්නේ නැහැ. උන් මං ඉන්නේ උන් ඉන්නවනම් උන් වෙනස් මොඩල් එකේ උන් සාමාන්‍ය නිකන් ගොන් හත්තිලව මං තියාගන්නේ යාළුවෝ විදිහට. හිතාම සුළු යාළුවෝ ප්‍රසක් ඉන්නේ. හැබැයි උන් එක්ක ලොකු බොන්ඩයක් මට තියෙනවා. සහ අනිත් එක මම කිසිම දෙයකදී කාමතව ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මං කායිවත් අහන්නේ නැහැ. අම්මකින් තාත්තෙන් කොහොමවත් අහන්නේ නැහැ. හරිද? කායිවත් අහන්නේ නැහැ. ඉතින් කායිවත් අහන්නේ මං කරනවා. හරිද? කිසිම වෙලාවක මොකෙන්වත් අහන්නේ නැහැ. මේ දැන් තමයි ඉතින් මේ අපේ ටීම් එකත් එක්ක කතා කරන්නේ. ඒ තුන් එක කතා කරලා ගියත් මම මගේ දේ කරනවා. මං අදහස් තමයි ගන්නෙ උන්ගෙන්. හරි? අප්ඩේට් එක ගන්න ඕනේ. හරි නැත්නම් මං ඉතින් මුකුත් කායිවත් අහන්නේ නැහැ. හරි? අන්නේ වෙනස්කම් නිසා ළමයි මට පුළුවන් ගන්න අවුරුදු 22ක් වෙද්දි මේ තැන ඉන්න. හරිද? උඹලගේ එහෙම වෙනස්කම් ටිකක් තියෙනවා නම් ඒවා පරිස්සම් කරගන්න. පරිස්සම් කරගන්න. හරිද? උඹලට අනිත්තුන් කියයි එකකම හරි පඬිත ළමෙක් ඉතින් මොකද? මතක තියාගන්න ළමයි ඕගොල්ලෝ වෙනස් වෙන තරමට සමාජයෙන් අපවාද වැඩි ඈ. ලොකුකම. ඉතින් නිහතමානී වෙන එක ඇත්තටම හොඳ දෙයක්. නිහතමානී වෙන එක හොඳ දෙයක්. උඹ ලොකුකමක් තියෙන ලොකෝම තියාගන්න. උඹේ විදිහ, උඹේ ටයිප් එක. ඒක උඹට යුනික්. හරිද? ලොකුකමක් ඇති වෙලත් මොකක් හරි හේතුවක් නිසා වෙන්නේ නැතනේ. නේද? හරිද? මොකක් හරි දෙයක් ඇති නෙවාට. කොහොම ලස්සන වෙන්න පුළුවන්. නැත්නම් මේ මොකක් හරි වෙන්න පුළුවන්. මොකද? තියාගන්න. නිහතමානීකම තියාගන්න. හරිද? හැමෝත් එක්කම කතා කරන ළමයි ඉන්නවනේ. හැමෝත් එක්කම කතා කරන්න. හරිද? කතා නොකරන උන්ගෙන කතා කරන්න නැතුව හිටපන්. කමක් නැහැ. ඒක උඹේ විදිහනේ. උඹට යුනික් විදිහට උඹට දෙයක් ලැබේ. හරිද? දැන් සමහර ගුරුවරු ඉන්නවා ටියුෂන් එකේ බයිලා ගහනවා. බයිලම විතරයි. හරිද? ඒ ගුරුන්ටත් ළමයි ඉන්නවා. සමහර ගුරුන් බයිලා ගහන්නේ නැහැ. පුරුද්දක් විතර බලියා ගහන්නේ නැහැ. බයිලා ගහන්න දන්නේ නැහැ. ඒ සමහර ගුරු ඉන්නවා එක්ස්පෝස් කරන වැඩි කියන්නේ
කණියාගෙනම කියවන. එහෙම ගුරුත් ඉන්නේ. තම ගුරුනෝ මේ උගන්වන්නේ විහිළු විතරයි. ඒ පන්ති ගියාම බඩ රිදෙන්න ගන්න අන්තිම. හරි. ඒර මිෂය කන ඔලුට යන්නේ නැහැ. විහිළු විතරයි. එක එක මොඩල් එක ඉන්නවනේ. හැබැයි උන් හැමෝගාම ළමයි ඉන්නවනේ. ඊයේ උන් යම් යුනික්නස් එකක් අරන් ගිය නිසා. සාමාන්‍ය ගුරු ඉන්නනේ උන් තරම් ඉස්කෝලේ ඉන්නේ ගුරු ඉස්කෝලේ ගුරුපත්තින් අපි සාමාන්‍ය ගුරු. ළමයි නෑනේ බා. පන්ති කරන්න බෑනේ. දක්ෂ නෑනේ. ඒක තමයි කියන්නේ. අර තමන්ගේ තියෙන මොකක් හරි පරිස්සම් කරගන්න. මම උඹලටත් ඔය කියන්නේ අනිත් එක මම උඹලා ට්‍රේන් කරනවා මේ පන්ති තියෙන කාලේ. හරිද? මේ අවදානෙන් ඉන්න. මොකද මම ළමයි මොන මගුල කරත් මොන මගුල කරත් මම කරන වැඩේ එක දීලා කරනවා. මම ටියුෂන් කරන අද ටියුෂන් කරන්න ආවේ. දාවේ ටියුෂන් කරන විතරයි. දැන් ඉතින් කරන්නේ නැහැ. හරිද? අද ෆෝන් කෝල් එකක් ඉස්සොත් උස්සන පහමාරෙන් පස්. අත්‍යවශ්‍ය වුන් ඔවුල උස්සනවා. ඒ හැර මට වැඩ නැහැ අද. අද ටියුෂන් විතරයි. අද අපේ කවුරුත් මට කතා කරන්නෙත් නැහැ. හැබැයි හැමෝම දන්නවද ටියුෂන් විතරයි කියලා. තේරුණාද? අර අන්න ඒක හදාගන්න. බල පන්ති නම් පන්ති විතරයි. ඒ පන්තිදී මම උගන්නන්න පටන් ගත්තම ෂණිකව ඔළුව හරවන්න මේ පැත්තට. හරිද? සහ මම උගන්න එක ෂණිකව අල්ල ගන්න. ඔයා තේරුම් ගන්න හැමතිස්සෙම මේක ෂණිකව ඉගෙන ගන්න හැම එකකටම බෑ. මේක ෂණිකව ඉගෙන ගන්න try එකක් දෙනවා කියන්නේ ඔයා වෙනස්. සමහර ළමයි නෝ ගෙදර ගිහින් බලලා තේරුම් ගන්නවා. මම පස්සෙන් මේක බලනවා. අනේ යෝග බැලුවොත් ඒකත් එක එහෙම ඉන්නවනේ. එහෙම උන් අතරේ ඔයා වෙනස් වෙන්න මම අද මේ පාඩම පාඩම් කරලා ඉවර කරනවා කියන. උඹ වෙනස් බං. උඹ එතකොට මෙඩිසින් යනවා. අර සාමාන්‍ය විදිහට පස්සේ කරනවා, හෙට කරනවා, මම රැට කරනවා, කරන්නේ නැහැ. නැත්තම් මට කම්මැලි. අර මොකක් හරි තිබ්බනේ මේව කරන මට කම්මැලි. අර තිබ්බේ සින්දුව මත මේ වරුවේ උදේට වියන්න දවල්ට කන්න ඇඳුම් අදින් කම්මැලි. ඒ කියන්නේ කම්මැලි උන් ගැන සින්දුව කරද? ඒකත් මම. එහෙම කම්මැලි උන්ට කවදාවත් දිනන්න බෑ. මොනවද දිනන්න තියන් උඹලට ළමෙක් හදා ගන්නවත් බෑ අවම වශයෙන් කිව්වොත්. ප්‍රෙග්නන්ට් වෙන්නත් හැකියාව තියෙන්න ඕනේ. දවසක උඹලා කපල් එකක් විදිහට බඳපු කාලෙක ළමෙක් හදා ගන්නත් හැකියාවක් තියෙන්න ඕනේ. බං ඒකට කම්මැලි වුණොත් ළමයි හදා ගන්නත් බෑ. මං ඒ වැඩි අහන ප්‍රශ්න මං කියන්නේ නැහැ ඔයගලන්ට. මං නිකන් කිව්ව දන්න දෙයක් ඉවර. හැම දෙයකටම උත්සාහයක් තියෙන්න ඕනේ. හැම දෙයකටම කැපවීමක් තියෙන්න ඕනේ.